හලෝ ගයිස් ඉතින් කොහොමද අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මගේ ගේම් එකක් එක්ක. ඉතින් මේකේ අපිට ස්කිල් නම් මනම් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මෙතනින් අපිට ස්කිල් ගන්න පුළුවන්. ඉතින් මෙතන ස්කිල් තමයි තියෙන්නේ. ඉතින් අපිට මෙයා තියෙන නිල් පාට කොයින් වලට මේවා අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතනින් කරන්නේ. එතකොට අපිට මේක විතරක් නෙවෙයි මෙතන ගොඩක් ඒවා තියෙනවා. තව එතනම තව එකක් තියෙනවා. ඉතින් මේක මම බලයන් අන්ලොක් කරලා තියෙනවා. මම මේක ගැහුවා ටිකක්. ඒතර මේක ගහපු නිසා මම මේක බලයන් ටික අන්ලොක් කරා. මෙතන තියෙන බලයන් ටිකක්. ඉතින් ඔන්න ඕක තමයි බලයන් ටික. ඉතින් ඊළඟට මෙන්න මෙතනින් තමයි ඔන්න ඔය බලයන් ගන්න. ඉතින් ඔය බලයන් මේ වගේ ගන්න තියෙනවා. අලුත් දේවල් තියෙනවා. ඉතින් ඔය ඉන්චාන්ට් කොයින් තියෙනවා. එතකොට කොළ පාට කොයින් තියෙනවා. ඒතර ඔයගේ තියෙනවා මෙතන. ඊට මේ තියෙන chapters. ඒ කියන්නේ මෙතනින් තමයි අපි chapters ගහුවා. මෙතනින් අපිට දේවල් collect වෙනවා. එතකොට මෙතනින් දේවල් collect වෙන නිසා අපිට එතනින් ගන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ අපිට ඕන මේකේ දෙවනි වටේට යන්න ඒක හොඳයි. මෙතන තියෙන අපිට මිෂන් එක කියන අපිට ගහන්න පුළුවන්. මේකේ තියෙන මේ දේවල් කරාම අපිට ඒවත් නැත් හම්බෙනවා. ඉතින් මං setting ගියොත් setting වල මෙන්න මේවා තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ යනට යනකම් අපිට setting වලුත් මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මාකට difficulty වලින් ඔක්කොම difficulty unlock කරලා තියෙන්නේ. අපි පළවෙනි එක විදිහට assassin දාලා ගහමු. මේකේ අපි ඔක්කොම difficulty unlock කරලා තිබ්බට assassin ගහමු. ඉතින් අපිට character 3ක් ඉන්නවා. ඉතින් මේ character 3ම මම buy කරලා තියෙන්නේ. ඉතින් අපිට character දෙකම buy කරන්න මෙතන news තියෙනවා. ඉතින් මෙතනින් තමයි අපිට news බලන්න game එකේ. මෙතනින් level තියෙනවා. ඉතින් ඔහොමම තියෙනවා මේකේ level කියන news ඒව ඔක්කොම තියෙනවා. ඉතින් මෙතන අපි කරපු දේවල් තමයි තියෙන්නේ. කියන්නේ අපි ගත්ත දේවල්, ඒ වගේ game එකේ ගන්න දේවල් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට multiplayer සෙල්ලම් කරන්න පුළුවන් game එක. ස්ටාර්ට් දෙමු. ඉතින් මෙතන ආයි නිවුස් ආර්ටිකම තමයි. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් අපි ගේම් එකට ආවා. ඉතින් අපිට ගේම් එකේ මෙන්න මේ හරියට උඩා ගියොත් අපිට ගන් බලා ගන්න පුළුවන්. ඉතින් මම අතරින් අන්ලොක් කරපු නිසා තමයි මේ ගන් හම්බුනේ. එතකොට මෙන්න මෙතන තියෙනවා බ්ලඩ් බ්‍රේන්. ඉතින් ඕකෙන් අපිට ලේ බහින. හැබැයි අපි කිල් එකක් දාපම ඒවා වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මං ගාව ගන් දෙකක් තියෙන. ඉතින් ওই ගන් එහෙම තියෙන්නේ. අපිට අර ඉන්නවා ඉස්සරහට මොබ්ලා. ඉතින් ඕන්ව මරන්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට දැන් අපි මෙතනින් ගියාම අපිට හම්බෙනවා. අපිට දැන් තමයි ගේම් එක පටන් ගන්න. ඉතින් මුන් ඊසි මොකද මම මේ කලින් මගේ ගන් ගොඩක් අප්ඩේට් කරලා තියෙනවා. ඒතර ගන් ගොඩක් අප්ඩේට් නිසා මගේ ගන් ගොඩක් අප්ඩේට් නිසා දැන් මෙතන ඉන්න මේ සෙට් එකම ඊසි. ඉතින් මාට ඇසසින් ගන්න ලේසි මේක. ඉතින් ඇසසින් වල ලේසි වුණාට අනිත් ඒවා නම් ඉතින් ලේසි නෑ. කොච්චර ගන්න අප්ඩේට් තිබ්බත් ඒ වගේ ගහන්න ටිකක් අමාරුයි. දොරත් වෙනවා guys. ඊට මෙතනින් අපිට ස්කිල් තියෙනවා. ඒතොර අපිට මම මේ කඩුව වගේ එක තමයි තෝරගන්නේ. ඒකෙන් අපේ මේ ස්පිරිට් වල බලය වැඩි වෙනවා. මේ යන්නේ අපි ස්පිරිට් එක. අපි මේ මරණ අය අපිට වහල්ලු වගේ යූස් කරන්න පුළුවන්. ඉතින් මම අද බොස්ලා තමයි මරන්නේ. ඉතින් මේ ඇසසින් එක ටිකක් ලේසි නිසා හොඳයි. නැත්නම් මේ බොස්ලා මරන්න බෑ. ඉතින් මේ ඇසසින් එක ටිකක් ලේසි. ඇසසින් එක අපිට මේ පෙට්ටියක දුවරොත් තමයි අපිට එක එක බලයන් හම්බෙන්නේ. මේකේ තියෙනවා බලයන්. මේ ඕල්ඩ් කියන්නේ අපිට නිකන් කියනවා මේ වගේ මොන හරි. ඉතින් අපිට ඔයගේ පුළුවන් ගන්න එහෙම ගන්න අර උඩම එක තෝරා ඔබ අරකේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි අර මං කලින් කිව්වා වගේම මෙතන පෙට්ටිය මං ඕක තෝරනවා. ඒතර මෙතන තියෙන එනමීස්. ඉතින් මෙතන එනමීස් 12ක් ඩවුන් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ලෙෆ්ට් ඩෙෆේ එනමීස් මොකක්ද තියෙන්නේ. අන්න එතනින් තමයි අපිට බලන්න පුළුවන් අපි මරණ ගාන. ඒ වගේ එතන වැටෙනවා. 12 දෙනා එතන ඇත්තට අමාරු නෑ. ඉතින් ඇසසින් එකේ මෙන්න මේ ටික අමාරු නෑ. මුල් ටික යන ලේසි. ඉතින් මේ තියෙන්නේ අපිට මේවා කලෙක්ට් කරගන්න පුළුවන් මෙතනින්. කලෙක්ට් කරන ඒවා තමයි මෙතනින් අපිට හම්බෙන්නේ. ඒතොර මෙතනක් තියෙනවා කලෙක්ට් කරගත්ත දේවල්. ඒතොර අපිට ඊළඟට බොස් ෆයිට් එක නෑ. බොස් ෆයිට් එක වෙන්නේ. ඉතින් අපිට තව මරන්න ඉන්නේ. ඉතින් අපි ගහපු නිසා මේක ටිකක් අර ඊසි එකට ගහනවා. හැබැයි මේ කාණි නම් ඇසසින් ගහන. ඒ කියන්නේ පළවෙනිටම ඇසසින් ගහන කෙනෙක්ට මේ ගානට මං ගහන විදිහට ගහන්න බෑ. මොකද ඒක ටිකක් අමාරුයි. මොකද අපේ ගන් ගොඩක් අප්ඩේට් ගන්න. ඉතින් අපිට වෙන කට්ටක් ගන්න ඕනේ. අරක කොහොම දොළු උඩින් ගියේ. ඒතකොට අපිට ගොඩ වෙන කට්ටක් ගන්න ඕනේ. ඇසසින් එකේ ගන්න අප්ඩේට් වුණොත් අපිට ඇසසින් එකට වඩා ඉඩ ඩිෆිකල්ටි ගහුවාට පස්සේ මේවා නතින්. ඒ කියන්නේ මේ ඇසසින් කියන්නේ පට්ට නතින් මේක. ඇසසින් නතින් වෙනවා. අපි ඉස්සරහා ඒවා ගහුවොත් අපි ඩිෆිකල්ටි එකෙන් උඩට යන්න අපේ ගනුත් අප්ඩේට් වෙනවා. ඉතින් අපිට ඕමගේ ළඟට ගියාම ඒ ස්පිරිට් එක අපිට අන්ලොක් කරන්න පුළුවන්. ඉතින් මෙතනින් එක බඩු ගන්න පුළුවන්. අපි අර මොකද්ද කොලයක් වගේ තිබ්බ යන්න ඕක ගත්තොත් අපේ හෙල්ත් එක හොඳටම වැඩි වෙනවා.
එතකොට මෙතනින් අපිට පුළුවන් තව එකක් කරක් ගන්න. මම නැවත සැරයක් අර කඩුව තමයි තෝරාවේ. මොකද එතනින් අපිට ගන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මෙතන අපිට අර කලින් ගන්න එහෙම තියෙනවා. මේ උතනින් තමයි අපි ගන්නේ. එතකොට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ මෙන්න මේ කහ පාට කොයින් තමයි එක ගන්න ඕනි කරන්නේ. ඉතින් මෝ තමයි මේ ඉන්න ට්‍රේඩ්. හරිද ගයිස්? මේ ඉන්න ට්‍රේඩ්. ඉතින් මෝ තමයි මේ ගේම් එකේ ඉන්න ට්‍රේඩ්. ඉතින් අපිට බොස් ෆයිට් වලට යනකොට ඔන්න ඔය ට්‍රේඩ් එකකින් එක දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ අපේ ගේම් එකේ පළවෙනි බොස්. ඉතින් මේ පළවෙනි බොස්සා තමයි මේ ඉන්නේ. ඉතින් මෝටත් නිකන් ඊසි එකේ ගහන්න පුළුවන්. මොකද මේක ඇසසින් නිසා ඇසසින් එකේ ටිකක් මේ බොස් අමාරු නෑ. ඔයගොල්ලෝ පළවෙනි වතාවට ගහන කෙනෙක්ට මේ බොස්ට ගහන්න පුළුවන්. කිසි ගේමක් නෑ මේ බොස් ඇසසින් එකේ ඕන ඩිෆිකල්ටි එක හිටියත් ඇසසින් එක පළවෙනිට ගහන කෙනෙක්ට නම් මේ බොසාට ෂෙනික ගහන්න පුළුවන් ලේසියෙන්ම. මේ බොසා ලේසි. හැබැයි අනිත් බොස්ලා වගේ වෙන්නේ මේ බොසා ටිකක් ලේසි. ඉතින් මේක ඉන්න ගොඩක් බොස්ලා ඉතින් තව දෙන්නෙක්ද කොහෙද ඉන්නවා මේක තුන් දෙනෙක්ද කොහෙද තමයි බොස්ලා ඉන්නේ. ඔව් තුන් දෙනෙක් තමයි ඉන්නේ බොස්ලා. ඉතින් මේ තුන් දෙනා ටික අමාරු කර තමයි මේ ගේම් එක දෙන්නේ. ඉතින් මේ දැන් තියෙන හෙල්ත් එක වෙන්නේ අනාගත ඉන්න අනාගත ඩිෆිකල්ටි වල ඉන්න අය. ඒ කියන්නේ ඊළඟට එන ඩිෆිකල්ටි වල මේ හෙල්ත් වෙන්නේ මේ අයට තියෙන්නේ. මේ අයට ඊට වඩා පවර්ෆුල්. ඒ විතරක් නෙමෙයි මේගොල්ලන්ට තියෙන්නේ මේ පවර්ස් වෙන්නේ ඊළඟට අප්ඩේට් පවර්ස් තියෙනවා තව. ඉතින් අපි ගොඩක් වෙලා මේ ගේම් එක ඇද්දොත් ඒවත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනක් තියෙනවා හොඳ ටූල්ස්. ඉතින් ඔන්න ඔයගේ බොස් ෆයිට් එක කරනවා මම ආම්බෙන ගන්න. ඉතින් මේ ඉන්නේ අපිට අයියන්ගේ එනිමීස්. ඒ කියන්නේ දෙවනි දන එනිමීස්. ඉතින් මේ ඇවත් අපිට ස්පිරිට් එක විදිහට ගන්න පුළුවන්. ඉතින් අපිට ඔහොම ගන්න මාරු කරලා ගන්න පුළුවන්. ඒකම මෙහෙම ගහන්න පුළුවන්. ඉතින් ඔහොම ෆයර් කරන්න පුළුවන්. ඉතින් හොඳම ගන් ටිකක් ගන්න. ඉතින් මං ගානේ තියෙන ගන් ගරියා පවර්ෆුල් ගන්න. මේක පවර්ෆුල් නිසා මේකට ටිකක් ගාණක් නැහැ. මේක නම් ටික පවර්ෆුල් එකෙන් අඩු එකක්. අපි අරක පවර්ෆුල් ගයිස්. ඉතින් ඒතකොට මේක පාරක පවර්ෆුල් නිසා මේක ගොඩක්ම අවුල්. ඉතින් මම මේක කරන අතරතුරදී මම ඕගොල්ලන්ට කියනවා subscribe කරන්න, like කරන්න, පුළුවන් නම් share කරන්න, comment එකකුත් දාන්න. ඉතින් මේතන දැන් ඔක්කොම ඉවරයි. ඉතින් ඔක්කොම මෙතනින් ඉවරයි. හැබැයි මේ ටික ලේසි වුණාට ඉස්සරහට යන ටිකක් අමාරු ඇසසින් එකේ. ඇසසින් එකන් පොඩ්ඩක් අමාරු ඇසසින් එකේ. දැනට මේ මගේ ගන්න ගොඩක් අප්ඩේට් නිසා මේක නිකන් චේන්ජ් එකක් වගේ තමයි තියෙන්නේ. චේන්ජ් වෙන්නේ. මොකද්ද ඒකේ නම මතකේ නෑ. ඊට පස්සේ මෙන්න මේ කියන ලොක්. ඉතින් ඔයාලා ඇසසින් ප්ලේ කරනවා නම් මෙන්න මේ ඩයල් දෙක කියන්නේ මෙන්න මේ තඩි යෝධයෝ ගල් යෝධයෝ දෙන්නා මරලා ඉන්න. මොකද ගල් යෝධයෝ දෙන්න ඇසසින් එකේ ලොකු අමාරු කාර්යෝ දෙන්නේ. මොකද ඔය දෙන ඒ ඩබල් දෙක ගහන හොඳටම ඊගන ඔය ඩයල් දෙකක රේසර් එක රහුණාම අපේ ෂීල්ඩ් එක සම්පූර්ණයෙන්ම කැඩෙනවා. මං ඇසසින් එක ගාමන් දනි ඩිෆිකල්ටි ගහලා මං අප්ඩේට් වුණ නිසා මගේ මේ වගේ ඩැමේජ් එක අඩුයි. ඒ කියන්නේ ඩැමේජ් එක ඇසසින් එකේ අඩුයි කියන්න බෑ. මගේ ෂීල්ඩ් එකේ හින්දා තමයි මම මෙච්චර ලැබෙරුනේ. අපිට අරක කොළ පාටින් පෙන්නන්නේ අපේ හෙල්ත් එක. ඊට යටින් පෙන්නන නිල් පාට එක අපේ ෂීල්ඩ් එක. ඉතින් ඔන්න ඕක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකත් ලේසි. ඔයගොල්ලන්ට මේ ගේම් එක ලේසියෙන්ම මේ වගේ පළවෙනි ඇසසින් එක නම් ලේසි. හැබැයි දෙවෙනි මේක නම් ටිකක් අමාරුයි. මම මේක පළවෙනි වතාවේ ගහන්න නම් ගොඩක් ඩෙත් වුණා ගේම් එකේ. ඒ කියන්නේ පළවෙනි වතාව ගහනකොට ඩෙත් වුණේ. දෙවනි වතාව නම් එච්චර නෑ. තුන්වෙනි වතාව නම් එච්චර නෑ. එතකොට ටික අප්ඩේට් වෙවි ගියා. ඉතින් ඒක නිසා තමයි දැන් මේවා ලේසියට ගහුවට ඉස්සරහට ලේසි වෙන්නේ. ඔය පේන ඔන්න රේසර් එක වැදිච්ච ගමන් අර නිකාම ඉතින් ඒ ඩයල් අතේ තැන හිටියා. ඉතින් මේ ඉන්නේ ඊළඟ ඩයල් හෙලිකාරයල ඔන්න හෙලිපාර කණ්ඩ එපා දෙපාරක් යව ගන්න අපි ඉවරයි. ඉතින් ඇසසින් එකේ එම වෙන්නේ අනිත් එයාගේ කියන්නේ අනිත් මේ වගේ දෙපාර කාව ගමන් ඉවරයි. එතකොට අපිට ඩොජ් වෙවි කොහොමද බේරි ගහන්න ඕනේ. අපිට ඩොජ් වෙන්න පුළුවන්. මෙන්න ඩිස්ප්ලේ උඩ අපි දෙපාර ටච් කරාම අපි ඩොජ් වෙනවා නිකම්ම. ඒක තමයි ඩොජ් වෙන්නේ. ඉතින් අපිට ඕන නම් අපිට මේ ඔටෝ ගන්න එක ෆයර් කරන එක දාලා තියෙන ඔටෝ ෆයරින්. ඉතින් ඔටෝ ෆයරින් දාලා මෙච්චර අමාරුවෙන් ගහන්නේ. ඉතින් ඔටෝ ෆයරින් එහෙම දාලා අමාරුවෙන් ගහුවා. දැන් ඔටෝ ෆයරින් දැම්මත් ඒත් අමාරුයි මේ ගේම් එක. සාමාන්‍යයෙන් අතෙන් ෆයර් කරන්න තිබ්බොත් නම් කොහොමත් ගහන්න බෑ මේ ගේම් එක ටිකක් අමාරුයි. ඉතින් මම මේ ස්පීඩ් එක සේව් කරනවා. මගේ අර ස්පීඩ් එක වෙනස් වුණා. ඉතින් ඔටෝ ෆයරින් දාලා ගහනකොට අපිට ටිකක් අර ස්මූත් එකේ සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එක. නැත්නම් අරක විතරක් දාලා ගහනකොට අපිට ටිකක් අමාරුයි. ඉතින් මං කඩු මේක දැන් මේ කියන්නේ අර කඩුවක් වගේ තිබ්බන්න ඕකෙන් අපිට ඩැමේජ් එක වැඩි වෙනවා. කියන්නේ අපි කරන ඩැමේජ් එක දෙගුණයකින් වැඩි වෙනවා. ඒතොර ඒක ඉතින් මෙතනක් තියෙනවා ගොඩක් ඒවා. ඉතින් මෙතනක් තියෙනවා ගන්න පුළුවන්. ඒතොර මෙතන තායසරය කර අර අයත් එක තමයි ෆයිට් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනක් තියෙනවා
මේ ඉන්නේ බෝම්බකාරයෝ. ඉතින් ඔය මං කලින් ගැහුවේ බෝම්බකාරයෙක්ට. ඔය බෝම්බයක් විසි කරනවා. ඉතින් ඔය බෝම්බේ විසි කරලා අපිව කියන්නේ දැන් එක කරන්න වෙන මොකවත් වෙන්නේ. ඉතින් අපි මෙහෙම ෆයිට් කරනවානේ. දැන් මෙයා රේසර් අල්ලනකොට අපි පැන ඩොජ් වෙවි කොහොම මන් දැන් ඩොජ් වුණා. ඒක ඩොජ් වෙවි පයින්නකොට අරයා බෝම්බයක් දාලා තියෙනවා. ඒතකොට ඒ බෝම්බේ උඩට තමයි මන් ඩොජ් වෙන්නේ. ඒතකොට එයා කෙලින්ම මේ බෝම්බේ පුපුරලා ගිය ගමන් මට එකෙන් ඩැමේජ් වෙනවා ලොකුවටම. ඊට අර රේසර් එයා තච්චිවා මන් ඩෙත් වෙනවා එතනම. මේ එතනම ඩවුන් කරන්න තමයි ඔය බෝම්බකාරයෝ මෙතන දීලා තියෙන්නේ. අනික මේ බෝම්බකාරයෝ දෙවනියට අපිව අපේ මේක වෙනස් කරන්න අපි ස්පිරිට් යූස් කරන්නේ. අපි මූව ඩිස්ට්‍රොයි. ඒ කියන්නේ මුන් ටිකක් අර දුර්වල කරන්න. එතන මුන් අරුන්ට ගහන වෙලාවේ අපි කරන්නේ උන්ට ගහන එක. ඒතකොට ටිකක් වට කරලා ගහනවා වගේ වැඩක් එතනත් වෙන්නේ. හැබැයි අනිත් කැරක්ටර්ස් වලට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට ඉන්නවා පූසෙක් වගේ කියන පූසෙක් වගේ ඉන්නවා පොඩි. කියන්නේ කැරට් එකක් අර මං කිව්වේ දෙවනි රෝස පාටට ඉන්නවා. ඒ කැරට් එකට තියෙන බලය තමයි අපිට පුළුවන් ඒ කැරට් එක දාගත්තාම ඒ කැරට් එකෙන් අපිට පුළුවන් ඒ කැරට් එකෙන් අපිට අපේ අතේ තියෙනවා නම් ගන් දෙකක් දැන් මම ඔය යූස් කරන ගන් දෙකක් තියෙනවා නම් ඒ ගන් දෙකම අපිට එකවර යූස් කරන්න පුළුවන්. දෙවනි කැරට් එක කියන්නේ පළවෙනියටම ඉන්න අර නරි කැරට් එක ඒකෙන් අපිට පුළුවන් බෝම්බ විසි කරන්න කියන අපිටත්. ඉතින් ඒක තමයි පළවෙනිටම හම්බෙන්නේ. ඒක තමයි මම අර අප්ඩේට් කරපු බලයක් තමයි යූස් කරේ. ඉතින් ඕගොල්ලන්ට ඕ බලය නම් නිකම්ම හම්බෙන්නේ නැහැ. ඇසසින්ස් ලං කරන්න ඕනේ. ඩිෆිකල්ටි හાર્ඩ් කරන්න ඕනේ. හાર્ඩ් ඩිෆිකල්ටි වලට ගියාම පස්සේ තමයි ඔය දැන් මම යූස් කරපු බලය හම්බෙන්නේ. ඕගොල්ලන්ට ගේම ගහන මුලදී නම් ඔය බලය හම්බෙන්නේ. ඉතින් මම පෙට්ටිය විනාශ කරන්න ඕන ඔය බලය යූස් කරලා. ඒකෙන් මට ෂෙනික පෙට්ටිය විනාශ කරගන්න පුළුවන්. අපි ඩිෆිකල්ටි ඉස්සරහටම ගියොත් විතරයි අපිට මේ බලයන් හම්බෙන්නේ. එතකොට මේ කැරට් එකත් ඔයාලා දැන් දැක්කට මේ කැරට් එකත් වෙන කට්ටක් ගන්න ඕනේ අන්ලොක් කරගන්න. මෙච්චර ලේසි නෑ මේ කැරට්. ඒතකොට අතන මන් දීපණේ පෙට්ටියක් වගේ එකක් ඕක දාගත්තා. අපිට ඒතකොට හෙල්ත් එක තවත් වැඩි වෙනවා. ඉතින් මෙතන ඉන්න පොඩි කැරට් ටිකක් මේ මරන්න විතරයි තියෙන්නේ. ඉතින් තුන් දෙනායි බොස්ලා ඉන්නේ. දැන් මන් දෙන්නේ ඉවර කරා. ඒතකොට මේක තමයි අන්තිම බොස් ෆයිට් එක. අපිට ඕන නම් මේ ගේම් එකේ අන්තිමට මන් තව දෙයක් කියලා දෙන්නම්. එතකොට මෙතනින් අපිට තව බොස්ලා නැති කරන්න පුළුවන්. මේ තුන්වෙනි බොස් ෆයිට් එක යන්නේ. මේක එකවර ඉවර කරන්න පුළුවන්. තාම ඩෙත් තුන්නේ නැහැ. පළවෙනි සැරෙම ඉතින් මම ආරකම දැම්මා. ඒතර මට දැන් ස්පිරිට් 3ක් ගෙනියන්න පුළුවන්. අර කොණ්ඩේ බදලා ඉන්න ඩයල් වගේ යන්න ඕවා දාගත්තාම අපිට 3 දෙනෙක් ස්පිරිට් ගෙනියන්න පුළුවන්. බොස් ෆයිට් එකට යන්න තව ටිකක් දුර තියෙනවා. ඉතින් කිල් කරගෙන යන්න ඕනේ. ඉතින් ගොඩක් කියවන්නත් බෑ මේ ගේකෙන් නේ. ඉන්න මෙතන සෙට් එක කියව යන්න ගියොත් නම් කන්න වෙයි වගේ. ඉතින් මෙතන ඩයල් දෙකක් මේ ඉන්නවා. ඉතින් 8 දෙනෙක් මරන්න ඉන්නවා. 6 දෙනායි මරලා තියෙන්නේ. ඉතින් යම් ගයිස්. පේනවනේ ගයිස් කලිය ගහන ටිකට මුන් ටිකක් ඇවිල්ලා කෙරිනවා. ඒක තමයි අවුල තියෙන්නේ. ඒක තව ටිකක් යන්න තියෙන්නේ ගයිස්. බොස් ෆයිට් එකට ගියාම නම් ඉතින් කියව ගයිස් එන අමාරුවක්. ඒකෝර තාම මේක කියන්න බෑ අපිට කිසිම වීඩියෝ එකක් යයිද කියලා. මොකද වීඩියෝ එක වොයිස් කොච්චරක් ටයිම් එකද හොවද නැහැ. මම මේක විනාඩි 18ට තමයි ඉවර කරන්න බලාගෙන ඉන්නේ. විනාඩි 18ට හරියට ඉවර කරන්න පුළුවන් දන්නේ. බලමු විනාඩි 19ක් ගියත් අවුලක් නැහැ. විනාඩි 19ට ඉවර කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින්ත් එකක් තෝරගන්න. අපි අර පොරව වගේ කලින් ටිප් එක තුනෙන් ටිප් එක තෝරගන්න. මේ මෝ කොහෙන්ද නැහැ. ආයි අච්චර ගොඩක් පැත්තේ මේක කොහොමද බේරුනේ කියලා මට ප්‍රශ්නයක් තියෙනවා දැන්. මේ මෙතනක් තියෙනවා පෙට්ටි ටිකක් තියෙනවා. අපි පෙට්ටි ටික ආහාරමු. ඒත් ගන්න අක්කා ඉතින් ඒ ගන්න එක වැඩක් නැහැ. ඒක වටින්නේ නැහැ දැනට. yung ilang view කරා මේක නම් ටිකක් අමාරු වේවිය. මේක නම් මම හිතන්නේ අන්තිම වේව් එක වෙන්න ඇති. තාම කියලා මේක. ඉතින් බොස් ෆයිට් එක ටිකක් ඇදී කරමු කියන්න බොස් ෆයිට් එක. ඉතින් අපිට මේ ගේම් එකේ පොඩි දෙයක් කියලා දෙන්න ඕන මට. ඔයාලා දැන් මේ ගේම් එකට කන්ටිනියු දීලා නැවත සැරයක් මේ වලට යන්න පුළුවන්. දැන් ඉතින් අපිට තව ටිකක් යන්න පුළුවන්. ඊළඟ වේව් ඉවරයි වුණාට පස්සේ ඊළඟ බොස් ෆයිට් එක වෙන්න පුළුවන්. මේක තවඩයල්ලා. ඉතින් මූ කරන්නේ ගල් විසි කරන එක අර දුරට. අපිට ගල් වලින් දමලා ගහනවා. මෙන්න මේ කාර් හරියට ගල් වලින් දමලා ගහනවා. ඉතින් ඔය එන්නේ තාත් කට්ටිය. ඉතින් තාම වේව් වල මරවලු පස්සේ අපි සටයි
40ක් 40 දෙනෙක් ඉවරයි දැන්නම වේව් එක 40ක් තියෙනවා මේන උගේ බලය තමයි ගල් හදලා උට පුළුවන් අපිට ගහන්න කොහොමද දන්නේ ගල් ටික හදන්නේ මේක වන්න පේන්නේ ගල් තියෙනවා කියලා මෙන්න මේ කඩි ගල් ගල් නම් තියෙනවා ඒ ඉතර පොඩි ගල් නම් මේ ගේම් එකේ මට නම් පේන්නේ ඌ හැබැයි හදනවා කොහොම හරි තාවයි ඉන්න ගයිස් මෙතන ඉන්නවා තාව මේ ගොඩක් මෙතන හදන්න ඉන්නවා ගයිස් ආව දැන් අන්තිම ඒ යන්නේ මේ වීඩියෝ එක ඉවර වෙන්න ළඟයි ඉවරයි ගයිස් ඒක කම්ප්ලීට් දරාතන තියෙන පෙට්ටිය තමයි යටම තියෙන පෙට්ටිය ඒක දුරයි මේ පෙට්ටිය දුර පෙට්ටිය ටික තමයි මුලින්ම ගන්න ඊට පස්සේ ළඟ පෙට්ටිය ටික ඉදිරි කරනවා එකතු කරනවා දුර ටිකක් දුර තියෙන පෙට්ටියට යනකොට අපිට ඒ කාලෙම ආය අනිත් පැත්ත එනවා මේ අපිට එක්ස්චේන්ජ් කරලා අපිට ආයෙසරක් බලන්න පුළුවන් ඊළඟට දෙන්නේ ඒවා මට ඊළඟටත් අරන් යන්න පුළුවන් තව එකේ ඕන් අන්තිම වේව් වල ඉන්නේ පස්සේ දෙන්නේ මේ බේරාන් අපිට කරෝලු දෙන්න ආරදී මකරෝලුවක් තිබුණා ගයිස් මකරෝලුවක් තමයි තියෙන්නේ මකරෝලුවක් කියන්නේ මකරගේ බෙදිරියක් තිබුණා හොඳ බලන්න ගයිස් ඒක මකරගේ පොසිලියක් මේක මකරගේ පොසිලියක් ළඟ තමයි ගහගන්නේ ඒක නෑ මකරගේ පොසිලියක් බලන්න ගයිස් බලන්න මකර එද නැත්නම් මෙන්න මොකේද දන්නේ මකරගේ පොසිලියක් දෙරේ මකරගේ පොසිලියක් වගේ anak katai hari guys sekarang mulai देखो guys ये सेट कर मत तावी ना मैं ना तावा tapi हमें गन कार වැඩි කියලා කරනවා වැඩි මේ මදා තව දෙන්නේ විතර තුන් දෙනෙක් ඉන්නවා ඒකයි වෙන්නේ කොළයි එතකොට පහයි හරි රවි ඉවරයි රවි මකුළුවන්ගේ වේව් එක අඩු වෙන්නේ නෑ ගයිස් මකුළුව මාරුවා කියලා වේව් එක අඩු වෙන්නේ නෑ මාරුවට වේව් අඩු වෙන්නේ කඩියෝ මාරුවා තමයි වේව් එක නැති වෙලා යන්නේ මකුළුවන්ගේ වේව් එක මකුළුව කියන්නේ මේ වේව් එකට අයිති මකුළුව වෙන්නේ වේව් එකට අයිති නෑ ගයිස් මකුළුව එකෙක්වත් වේව් එකට අයිති නෑ මකුළුව මරන්න කලින් අනිත් උන් මරන්න මොකද මකුළුව වේව් එකට අයිති ඕන්නේ සාමාන්‍ය නිකම්ම ගේම් එකකින් දාපු අපේ අවධානය වෙනස් කරන්න විතරක් ඔන්න ගයිස් බොස් ෆයිට් එක ඔන්න ඉන්න ට්‍රේඩර් ගෙන් තියෙනවා මම හෙල්ත් එක බයි කරන්න එක බලන්න දැන් මේක බයි කරන්න බැරි හැබැයි නම් බයි කරගත්තා අන්තිම නම් බයි කරන්න බෑ මේ ආරයි ඉනි ගයිස් කාන්දාරේ බොස ඔයගොල්ලෝ මේක රස විඳින්න මම කතා කරන්න අතර කරා continue දීලා ඒ තිටි ගන්න පුළුවන් complete දුන්නත් අපිට victory වැටෙනවා. ඉතින් ඔන්න ගේම් එක victory කරා. මෙතනින් ගේම් එක ඉවරයි. goodbye.